නිවිති දාලා හදන දෙල් කාලා නැත්තේ කවුද? සුපිරියක් තමයි. ඉතින් වැඩේ දෙල් වෙන්නේ නැතුව අපි හදමු දෙල් මාළුවක්. හොයාගන්න මේ වගේ කියුට් දෙල් ගෙඩියක්. දෙල් ගෙඩිය දෙකට කපලා පොති ටික ඇරලා මැද අයින් කරලා පොඩි කෑලි වලට ඉතින් කපා ගන්න තමයි තියෙන්නේ. මේ තියෙන්නේ කපන විදිය. මං ඉතින් කහ වතුරට තමයි මේ දෙල් ටික දාගන්නේ. දෙල් ටික ඇතිලේකට දාලා දාගන්න ඔලුහා කුරුඳු පොල්ලා. අනිවාර්යෙන් රම්පේ කරපිංචා, අමු මිරිස්, සුදු ලුණු ටිකක්, ලුණු ටිකක්. දාගන්න කහ කුඩු ටිකක්. 3-5 කුඩු ටිකක් ලුණු ටිකක්. නිවිතිය කොල් ටිකක් හොඳට හොදලා අරගෙන පොඩියට කපලා දාගන්න අමතක කරන්න එපා. දැන් ඉතින් දියකිරි දාගන්නවා. දියකිරි දාලා ලිපේ තියාගෙන අපි මේක හොඳට තම්බ ගන්නවා. හොඳට තැඹුණු දෙල් එකට අපි දැන් මිටිකිරි දාගන්නවා. මිටිකිරි දාගෙන හැන්දෙන් පොඩ්ඩක් කලවම් කරගන්න ඕනේ දැන් මේ වෙලාවේ. විනාඩි 5-10ක් යනකොට වැඩේ හරි. පේනවනේ දෙල් එකේ ලස්සන. මේක ඉතින් දැන් පැත්තකින් තියාගන්න ඕනේ. මොකද තාම වැඩේ ඉවර නැහැ. දැන් ඉතින් ඇතිලියකට තෙල් ටිකක් දාලා හොඳට රත් කරගන්න තමයි තියෙන්නේ. දාගන්න අබ. පොඩියට කප්පු වියලි මිරිස් රම්පේ කරපිංචා. ලුණු සුදු ලුණු ටිකකුත් දාලා හොඳට මේක තෙල් දාගන්න තමයි තියෙන්නේ. දැන් ඉතින් බබා වගේ ලස්සනට පාඩු වෙන්න දෙල් එකකට මේක දාලා හොඳට කලවම් කරගන්න තමයි තියෙන්නේ. කොහොමද රස පාට? කරවල කෑල්ලක් බැදලා සුදු කකලු බත් ටිකක් එක්ක මිරිස් ටිකක්වත් බැදලා තිබ්බනම් කොහොමද?